ඉතින් අදත් මම ලස්සන පන්සලක් හොයාගෙන තමයි යන්න පිටත් උනේ. හැබැයි එළියට බහැලා විනාඩි 5ක් යන්නත් කලින් හොඳටම වැස්සා. ආයේ ගෙදර යන්න කම්මැලි හිතුච්ච හින්දා මං කෙලින්ම දැන් පන්සල හොයාගෙන යනකොට මට ඇත්තටම පාර වැරදුනා දෙපාරක්ම. මොකද මගේ ෆෝන් එකට හොඳටම වතුර වැටලා GPS එකෙන් පෙන්වන පාර වෙනස් වුණා. මොකද අර ටච් වෙලා වතුරට පාර හොයාගන්න ටිකක් අමාරු වුණා. ඉතින් මං අර වැස්සම කොහොම හරි මේ පන්සල හොයාගෙන යනවා කියන එක තමයි මගේ ෆයිනල් ටාගට් එක. කොහොමරි පන්සල ගාවට එනකොට මම හොඳටම නාලා. ඇත්තටම පන්සල දුරින් ඉඳලා දැක්කම මට මාර හැපි. මොකද මම වැස්සම කොහොමරි පන්සල හොයාගත්ත පාරත් වරද්දගෙන. හැබැයි ඉතින් පන්සලට යනකොට ඉතින් වතුර බේරි බේරි තමයි යන්න වෙන්නේ. හැබැයි මේ වෙලාවේදී පැස්ස පොඩ්ඩක් අඩු වෙලා තිබ්බා. පොදයක් වගේ තමයි ගියේ. ඉතින් අපි පන්සල ඇතුළට ගිහින් බලමු. හායි. ඉතින් මම ඇවිල්ලා තියෙන්නේ ඓතිහාසික අඹගල රත්ගල් වෙහෙරට. පාල් පේනවනේ හොඳටම නාගෙන තමයි ආයේ. ඉතින් අපි යමු මේ පන්සල මොනවගේද කියලා බලන්න. ඇත්තටම මේ පන්සලට ඇතුළු වෙද්දිම ලස්සන වගේම වටේම තිබ්බේ පොලිතින් කාපු බිප්ප හැමෝම නැත්තන් දාලා ගිහිල්ලා එහෙම කරන්න එපා ප්ලීස්. මේ වගේ ලස්සන තැන් පරිස්සම් කරගන්න ඕනේ. ගෙන්න පොලිතින් ප්ලාස්ටික් දාලා එන්න එපා. හතර වටේම මේ එන්ට්‍රන්ස් එකේ උඩට පේනවා ඇති තනින් තන පොලිතින් ප්ලාස්ටික් කට්ටිය දාලා ගිහිල්ලා ඉල්ල බලලා ගියාය. ඇත්තට මේ පන්සල වටේම තියෙන පොඩි කැලයක්. ඒ වගේම මේක ගලක් උඩ තමයි මේ පන්සල බිල්ඩ් කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ එන්ට්‍රන්ස් එකේ ඉඳලම ලස්සන බුදු පිළිම දකින්න පුළුවන් ඔයාලට. ඉතින් ඔයාලට මෙතන දිගටම මේ දකින්න පුළුවන් ඉන්නේ රහතන් වහන්සේලාගේ පිළිම. අතර මේ එක පිළිම ගාව එක නම් ලියලා තියෙනවා. ඔයාලා ගිය වෙලාවක වෙලාව අරගෙන කියවන්න. මම වීඩියෝ එකකින් කියන්න යන්නේ ගොඩක් වෙලා යන හින්දා. අතරම මාරම ලස්සනයි මේ ප්ලේස් එක. මම යන වෙලාව නැති වතුර පිළිම මොකද මම හොඳටම වැස්සෙනේ ගියේ. ඒ වගේම මේක තාම අන්ඩර් ඩිවෙලොප්මන්ට් යන පන්සලක්. මේ කාලේ යනවා නම් ටික පරිස්සමෙන් මොකද වැඩ කරනවා යාලා. වැස්ස හින්දා දැන් නම් නවත්තලා තිබ්බේ.
හරියනම් තාම මේගොල්ලෝ හදන ගමන් තියෙන්නේ. ඔයාලට පේනවනේ මඩත් වෙලා හදන බඩු තාම එහෙමත් තියෙනවා. මේ ගල ඇතුළට විදලා තමයි මම හිතන්නේ පන්සල ඉස්සරහට හදාගෙන යන්න හදන්නේ. එතකොට මේ සිංහ කට ඇතුලේ තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. මේක ඇතුළට යතිනම් මට ටිකක් බය හිතුණා. මොකද වැස්සත් එක්කනේ වැටුනොත් එහෙම කාටවත් හොයාගන්නත් බැහැ මාව. මේ ලෙසල වැටුනොත් එච්චරට මඩ වෙලා මෙතන. වැටුනොත් ඉතින් ගලක තමයි ගිහලා ඔළුව වදින්නේ. මේකෙන් හරි පරිස්සමෙන් යන්න ඕනේ වැසි දවස්වල යනවා නම්. පායන කාලේ ගියත් එහෙම පරිස්සමෙන් යන්න ඕනේ. මොකද ලෙසල වැටුනොත් මේක තනිකර කළු ගලක් උඩ තියෙන හින්දා කළු ගල් වල තමයි ගිහලා වදින්න ඕලව. ඉතින් හරිම පරිස්සමෙන්. මෙතනින් උඩට ගියාම නම් මේගොල්ලෝ මේ පන්සල තාම හදන ඒවා තියෙන. මම හිතන්නේ වෙසක් වලට මොකක් හරි මෙතන තිබිලා තියෙනවා. මේ වැට ගල් ගහලා තියෙනවා. මාත් ඉතින් මේක හදනවද දන්නෙත් නැහැ හරියට මොකට ගහව වෙලක්ද කියලා මාත් ඔය අස්සේ රින්ගුවා. ඇත්තටම මේක මේ ඩෙවලොප්මන්ට් කරන තැනද දන්නෙත් නැහැ, යන්න බැයිද දන්නෙත් නැහැ. කිසි දෙයක් හොයන්න නැතුව මම ඔහේ ගියා අස්සට. මොකද කවුරුත් හිටියෙත් නැහැ වෙලාවේ අහන්න. වැස්සා අස්සේ කවුරුත් ඉන්නෙත් නැහැනේ මම පිස්සුවෙන් ගියාට. ඉතින් ඕන දෙයක් කියන්න කියලා මම ඒ අස්සෙන් ගියා. හොයාලා පරිස්සමෙන් යනවා නම්. මම හිතන්නේ වෙසක් වලට මොකක් හරි තිබ්බ ඉවෙන්ට් එකක කොටස් වෙන්නද මේ තියෙන්නේ. මේගොල්ලෝ මෙහෙම අත්තරින් දාලා. හැබැයි මෙතනත් හොඳටම මඩ වෙලා. අතරම මේ වෙලාවෙත් මට කිසි අයිඩියා එකක් නැහැ මම කොහෙන්ද යන්න ඕනි කියලා. වෙලාවට ඊතලයක් දැක්කා. ඒ කියන්නේ මෙතනින් යන්න පුළුවන් ඇති. ඒ වුණාට මෙතන තාම හදන ගමන් තියෙන්නේ කියලා තේරෙනවා. මේ වෙලාවේ යන්න පුළුවන්ද බැයිද දන්නේ නැහැ. ඕන දෙයක් වෙන්න කියලා මම ඇතුළට ගියා. ඇත්තටම මේ මෙතනින් ඇතුළට ගියාම මාර කළුවරයි. හැබැයි මේ ඇතුළේ ලස්සන බුදු පිළිමයක් තියෙනවා. ඒ කියන්නේ අර දුෂ්කර ක්‍රියා කරන කාලේ පිළිමයක් තමයි තියෙන්නේ එතන. ඒක කැම් එකට හරියට පේන්නේ. හැබැයි ඇස් දෙකට මාර ලස්සනයි. මම දන්නේ මේ කැටයම් කරන අය කොහොම කරනවද කියලා. මාරම ලස්සන විදිහට මෙතන තියෙන හැම පිළිමයක්ම හදලා තියෙනවා. දැන් මෙතනට ආවට පස්සේ මට යන්න තැන හිතා ගන්නත් බෑ. මම ආයි මඩ ගොඩේ මුඩට නැගලා ඇත්තට මේ ගෝරිල්ලගේ ඇතුළෙන් එන්න තියන්න ඕනේ. ඊතලයකුත් නෑ. ඕන දෙයක් වෙන්න කියලා මම මේ ගෝරිල්ලගේ කට ඇතුලෙන් යනවා. ගෝරිල්ලද යකෙද්ද දන්නෙත් නැහැ. කොහමරි ඒක ඇතුලෙන් යනකොට ලස්සන බොදු පිළිමයක් තියෙනවා ගෝල්ඩ් කලර් එකක්. ඊට පස්සේ ආයි මකර කටක් වගේ තියෙනවා. එතනත් උඩ පේනවනේ පොලිතින්. මම හිතන්නේ මේක නම් මේ හදනකොට ගෙනහලා දාපු මොනවා හරි වෙන්නේ නැති. තාම අස් කරලා නැහැ. එතන තාම හදන ගමන් තියෙන්නේ. ඇත්තටම මාරම ලස්සනයි මේ පන්සල. මෙතනින් යනකොට නම් ටිකක් බය හිතුණා. මෙතන කළුවරත් වැඩි. මට හරියට මේ පොළොව පේන්නෙත් නැහැ. ලෙස්සනවත් වැඩි. හරිම පරිස්සමින් යන්න ඕනේ. මේක එක තැන් අස්සේ රින්ගනකොට. මොකද වැටුනොත් කාටවත් හොයාගන්නත් බෑනේ. හොයාගෙන කල් යනවා. මොකද වහින වෙලාවක් වෙන්නත් පුළුවන්. එක්කෝ ඔයාලෙන් වෙලාවේ කවුරුත් හිටියේ නැත්නම් ඔයාලව කවුරුත් හොයාගන්න කන්නේ. ඉතින් හරි පරිස්සමින් යන්න. තව කව හරි එක්ක යන්න මම වගේ තනියෙන් යන්න එපා. මොඩේට කරන්න එපා. හරි පරිස්සමින් යන්න. කොහමරි එතනින් පල්ලෙහාට බැස්සාම අපහු මම අර මුල පටන් ගත්ත තැනට ආවේ. ඔයාලට පේනවනේ මට බහින්න ගොඩක් වෙලා යනවා. එතන පොඩි ඉඩක් වගේ තිබුණාට අර පොඩි වෙලාවක් යනවා වගේ පේනකොට එතන අර ලෙස්සන හින්දා ටිකක් පරිස්සමෙන් බහින්න ඕනේ. ටිකක් වෙලා ගියාමට ඊට පස්සේ ඉතින් මම මේ හදන තැන අස්සෙන් ඔහේ යනවා බලන්න. ඊතල හැපෙන හැම වෙලාවෙම මට දැනෙනවා මම යන්නේ හරි පාරේ කියලා. ඉතින් මෙතනින් ඊට පස්සේ උඩට තමයි යන්න තියෙන්නේ. ඇත්තටම මාරම ලස්සනයි මේ හැම තැනම මේ පාට තැඹිලි පාට කොළ පාට මික්ස් වෙලා ඒ view එක මාරම ලස්සනයි. ඊට පස්සේ දැන් යන්න තියෙන්නේ කන්ද උඩට. අපි ඉතින් ගිහින් බලමු උඩට මොනවද ලස්සන තියෙන්නේ කියලා.
ඇත්තටම උඩට ගිහිල්ලා පහළ බලද්දි මාරම ලස්සනයි. මොකද ඒ view එක කියන්න බැරි තරම් ලස්සනයි මේ කැමරාවට පේනවට වඩා. ඔයාලත් ගිහිල්ලා බලන්න ඇත්තටම මාරම ලස්සනයි. හැබැයි පරිස්සමින්. ඇත්තටම මෙහි අර චෛත්‍යය නිකන් අර නෙළුම් පොහොට්ටුවක හැඩයක් වගේ තියෙන හරිම ලස්සනයි. මට මතක නැහැ ඔය ආර්ට් වලදී නම් ඔය චෛත්‍යයට කියන නම කිව්වා මොකක් හරි මට මතක නැහැ. හැබැයි හරිම ලස්සන විදිහට ඒක හදලා තියෙන ඒ චෛත්‍යය. ඇත්තටම මෙහි තියෙන හැමදේම හරිම ලස්සනයි. පිළිම වුණත් ගොඩක් තියෙනවා. චෛත්‍යයත් වෙනස්. ඒක මාරම ලස්සන view එකක් ගෙනහලා තියෙනවා. හැබැයි මේ පන්සල තාම අන්ඩර් ඩෙවලොප්මන්ට් යන්නේ. ඔයාලට පේනවා මෙතන උනත් හරියටම තාම හදලා නැහැ. ඉතින් මේ පන්සල හදලා ඉවර වුණාම ආයෙ පාරක් ඇවිල්ලා බලන්න ඕනේ. ඇත්තටම මේ හදන ගමන් උනත් මේ පන්සලේ තියෙන මාරම ලස්සනක්. ඔයාලත් මෙහෙට එනවා නම් මේ පරිසරය මේ පන්සල පරිස්සම් කරන්න. මොකද හැමතැනම පොලිතින් දාලා යන්න එපා. ප්ලාස්ටික් දාලා යන්න එපා. කුණු දාලා යන්න එපා. අරන් එන හැමදේම ආපහු අරන් යන්න. මොකද මේක මාරම ලස්සන view එකක් තියෙන මාරම ලස්සනම පන්සලක්. කියන්නේ ස්වභාවික පරිසරය සත්තු මේ හැමදේම පරිස්සම් කරගෙන කියලා බලලා එන්න. මේ දවස්වලත් ලස්සනයි ඇත්තටම. තාම හදන ගමන් වුණත් ඔයාලට පේනවද එතන මාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා. අතන වතුර නම් මඩ වෙලා මේ වෙලාව වැස්සෙන්ද වෙන්නේ නැති. තාම අනික හදන ගමන්නේ කොහොම වුණත් ඔයාලත් මෙහෙට එනවා නම් මේ හැම පරිසරයක්ම පරිස්සම් කරලා ලස්සනට ගිහින් බලලා විතරක් එන්න. කුණු දාලා යන්න එපා. ඔයාලා කුණු වල අරන් යන්න. මෙතනින් එහාට තියෙන්නේ ගල් කන්ද උඩට යන්න ටිකෙන් ටික. ඊතලයක් නැති වෙනකොට නම් මට හිතෙනවා මම වැරදි පාරේ යන්නේ කියලා. ඊතලයක් දකින හැම වෙලාවෙම මම දන්නවා මම හරි පාරේ යන්නේ කියලා. මේක මොකද මේකේ ඊතල පස්සේ ගිය සමහර වෙලාවට පාර වර්ධිනවා. මට එහෙම පාර වැරදුනා පල්ලෙහාදී දෙපාරක්. යන්න ඕන පැත්තට නෙමෙයි වෙන පැත්තකට ගියා ඊතලේ බලාගෙන. යන්නකොට මේ ඊතල ටික හරියට බලාගෙන ඊතලේ බලන්නම අමතක වුණා පාරට පාර වර්ධිනවා. එතකොට ඔයාලට ලස්සන ප්ලේසස් මිස් වෙන්න පුළුවන්. ඇත්තටම මේ වෙලාව වැස්ස වුණත් මේක මාරම ලස්සනයි. මේ දවස්වල මෙහෙට හොඳටම වහිනවා. ඒකෙන් හින්දා අර දියසෙවල කොළ පාට ගතිය වැඩි. පායන කාලේට ඉතින් ඔයාලා දන්නවනේ එහෙම කොළ පාට ගතියක් නැහැ. ඒ වුණාට වැස්ස ආවමත් මාරම ලස්සනයි. පායන කාලෙකත් ඇවිල්ලා බලන්න ඕනේ මේ විදිහට කොළ පාටම තියනවාද කියලා. ඇත්තටම මේක හරිම ලස්සනයි. ඔයාලට තේරෙනවානේ මම ලස්සනයි කියන වචනේ තව පාරකට වැඩි කිව්වා. මේ කැමරාවට පේනකට වඩා මේක මාරම ලස්සනයි. දියසෙවල තියෙන වැස්ස දවස්වල එනවනම් පරිස්සමෙන් ලෙසලා වැටෙන්න පුළුවන්. මේ පන්සලේ ගොඩක්ම පිළිම තියෙනවා හැමතැනම. ඒවත් ඇත්තටම මේවා නිර්මාණය කරපු අය මාරම අනිමන්ද හිතාගන්න බෑ. මාරම මියුසියමක් තියෙන්නේ නැති මේවට වෙලාව යනවා. ඇත්තටම මේවා නිර්මාණ කරන්න යාලට මාරම ටැලන්ට් එකක් තිබිලා තියෙනවා. ඔයාලා ඒවා බලන්න. ඇත්තටම හරිම ලස්සනයි. ඇවිල්ලාම බලන්න ඕනේ මේ වගේ තැන් වලට. හැබැයි පරිස්සම් කරනවා දැනගන්න ඕනේ ඔයාලා එනවා වගේම. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න. තව ඉස්සරහට යන්න තියෙනවා. දැන් මේකේ ගොඩක් දුර යන්න තියෙනවා. මේ කන්ද නගින්නක් තියෙනවා.
මට පොඩි කාලේ නම් තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි මේ ගල් කාර මේවට ඔය කෝටු හිටවන්නේ කියලා. ඉතින් කෝටුකට ඔය බර දරා ගන්නත් බැහැ නේ. ඇයි එහෙම කරන්නේ කියන එකට මට තාම ප්‍රශ්නයක්. මට මතකයි මම පොඩි දවස්වල ගියාම අපේ පන්සල් වල ගල් මේ වගේම තියෙනකොට ඒකට කෝටු ගහලා තියෙනවා. දැන් මේකෙත් මෙහෙම කෝටු ගහලා තියෙනවා. ඇයි එහෙම කරන්නේ කියලා කවුරු හරි දන්නවනම් මට පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. ඇයි එහෙම කරන්නේ කියලා මට ඒක ලොකු ප්‍රශ්නයක්. මට තාම ඒකට උත්තරයක් හම්බුනේ නැහැ චූටි දවස්වල ඉඳන්. මං හිතුවේ මෙතනින් පන්සල ඉවරයි කියලා. හැබැයි ඇත්තටම නැහැ. එතනින් එහාට තව කන්ද උඩට යන්න පුළුවන්. මේ ටික යද්දි නම් ගොඩක්ම පරිස්සමෙන්. මොකද යන්න තියෙන ඉඩත් අඩුයි. වගේම ගල් තියෙන්නේ. ගල් වලින් යනකොට හරි පරිස්සමෙන් ලෙස්සල වැටෙන්න පුළුවන්. ඔය අත්යට තිබ්බට ඒකට බර දෙන්න යන්න එපා. ගොඩක් ඒක පරණයි. ඔයාලා එන දවසට නම් අලුත් එකක් තියෙයිද දන්නේ නැහැ. හැබැයි කොහොම තිබුණත් ඒවට වැඩිය බර දෙන්න යන්න එපා. වැටෙන්න පුළුවන්. හරි පරිස්සමෙන් මේ ටික නගින්න. ලෙස්සල වැටුනොත් එහෙම ඔයාලා පල්ලෙහා හෙලට තමයි වැටෙන්නේ.
එහෙනම් හරිම පරිස්සමෙන් යන්න මේ ටික යද්දී. මෙතෙන්දී නම් පොඩ්ඩක් ලෙස්සුවා. හැබැයි වෙලාවට මම අල්ලගත්ත එතන තිබ්බ ගහකින් නැත්තම් ගිහලා වදිනවා මොන කොහේ හරි. මෙතනින් ඉස්සරහට යද්දි තමයි ටිකක් අමාරුම. මොකද කලින් තිබ්බට වඩා ඉඩ ගොඩාක් අඩුයි. හරිම පරිස්සමෙන් යන්න ඕනේ. මේ මොකද වැටුනොත් එහෙම මම හිතන්නේ ඔය වැට කඩාගෙන යන්නත් පුළුවන්. පල්ලෙහාටම ලෙස්සලා මේ ඔක එච්චර හයියක් නැහැ. ඔය දාලා තිබුණාට අපි උඩින් වැටෙන්නත් පුළුවන්. ලෙස්සලා වැටුනොත් එහෙම නම් මේ හිතලා කිව්වේ හරි වැටෙන්න පුළුවන්. ඒකින පරිස්සමෙන් වඩා ටිකක් අමාරු වුණා. මොකද මේ සමහර තැන්වලදී හරි පරිස්සමෙන් අල්ලගෙන යන්න ඕනේ. ලොකුවට වැටට බර දෙන්නත් බෑ. ඔක ගැලවුණොත් එහෙම කියලා. වැහින දවස්වල කොහොමත් පොඩ්ඩක් කර මේ දිරල වගේ තියෙන්නේ තෝග. ඉතින් හරි පරිස්සමෙන් යන්න. මෙතනින් එහාට නම් මාර්ග ලස්සනයි. මොකද පල්ලෙහා ඔක්කොම වැඩ කරන ඒවා ගෙවල් හැම එකම පේනවා. ඈතින් පේන කඳු. ඉතින් මෙතන ෆොටෝ ගන්න යනවා නම් පරිස්සමෙන්. මොකද ඔයාලා ෆොටෝ එකේ සිහියෙන් ඔය ගලෙන් පල්ලෙහාට ලෙස්සලා වැටෙන්න පුළුවන්. මාවත් වැටෙන්න ගියා ඇත්තම කිව්වොත්. ඉහිඳ පරිස්සමෙන්.
මේ හරිය නම් මොකක් හරි බිල්ඩින් එකක් හදනවලුකු මං හිතන්නේ දහම් පාසලකට වගේ වෙන්න ඇති. ඉතින් ඒ ඒරියා එකෙත් පල්ලෙහාම ලස්සනයි. මෙතනින් එහාට නම් ලොකුවට බලන්න දෙයක් නැහැ. මොකද මේ බිල්ඩින් එක හදන හින්දා. ඇත්තම කිව්වොත් මේ අත්තනාර බිල්ඩින් එකෙන් ටිකක් දුරට ආවට පස්සේ මේ කැලෑ පාර හම්බ වෙනවා. ඇත්තටම මෙහි යන්න ඕනේ නැහැ. මම මේ නිකන් යන්නේ බකපඬිතුකමට මොනවද තියෙන්නේ බලන්න. ඕපදූප බලන්න. මේ අඩු 20ක් විතර පල්ලෙහාට යනවා අපු පන්සල අහුවෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි මට තේරෙන්නේ මේ පාර කිසිම සම්බන්ධයක් නැහැ පන්සලට කියලා. මම මෝඩෙක් වගේ ගල්ලානියනි ඔහේ ඉස්සරහට ගියා. ඊට පස්සේ තේරුණාට පස්සේ මම ආපහු හැරිලා ගෙදර ගියා ළමයි. ඇත්තටම ඔයාලත් මේ පන්සලේ උඩ හරියට ආවට පස්සේ පල්ලෙහා තියෙන ඔය කැලෑ පාරෙන් යන්න එපා. කිසි තේරුමක් නැහැ. මං හිතන්නේ උඩට ඔය බඩු ගේන්න ඒ වගේ මොකක් හරි තියෙන පාරක්. ඔයාලට මේ පාර දිගේ කෙලිම ගියා කියලා අපෝ පන්සලේ මුලට වැටෙන්නේ නැහැ. ඒකින්ද මේ පාර දිගේ යන්න එපා. තේරුමක් නැහැ. අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් ආයි හම්බ වෙමු. එතකම් යනවා. See you all. Thank you. Bye.